හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, ඉතින් මොකද වෙන්නේ? මං හිතනවා ඉතින් මගේ උන්ට පරිස්සමෙන් ඇති කියලා. හරි, ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම මේ ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් එක ගැන කතා කරන්න තමයි ඉතින් මං අද ආවේ. උඹලා කියන්න එපා ඉතින් මට මේ වීඩියෝ කොහෙන්ද කියලා. මේ ටික ඉතින් මං ගත්තේ අපේ යාළුවෙක්ගෙන්, මගේ යාළුවෙක්ගෙන් තමයි ඉල්ලගත්තේ. හරි, ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහලා බලමු මම මුලින්ම තෝරගෙන තියෙන්නේ මොකක්ද කියලා. හරි, ඉතින් මම අද මුලින්ම තෝරගෙන තියන්නේ අපිට ඉස්සරහට එන්න තියෙන ලක් රොයල් එක කියන ලක් රොයල් එකට එන්නේ ෆ්‍රීමේල් බන්ඩල් එකක්. ඒක සුපිරියටම ඩිසයින් කරපු ෆ්‍රීමේල් බන්ඩල් එකක් තමයි. එනවා කියලා තින්නේ 150යි. ඒ කියන්නේ ස්පින් 150කින් තමයි දෙනවා කියලා තින්නේ. අපිට ඉතින් කැති ස්කින් එක බලා ගන්න පුළුවන්. ඒකත් අපිට පර්මනන්ට් ගන්න පුළුවන් ස්පින් 70ෙන්. හැමෝම ගන්න ඉතින් දැන් ඉතලා මේ හරි බූස්, ඉතින් අපි දැන් බලමු අපිට ඊළඟට එන්න තියෙන්නේ මොනවද කියලා. මම දැන් ඉතින් කියන්න හදන්නේ අපිට එන්න තියෙන ඉන්කියුබේටර් දෙකේ ෂොටි ස්කින් ටික ගැන. ඉන්කියුබේටර් දෙකේ ෂොටි ස්කින් ටික කියන්නේ ඉතින් පට්ටම වාසි දෙකේ ෂොටි ස්කින් ටිකක් තමයි. මෙන්න මේ විදිහට තමයි ඉතින් දෙකේ ෂොටි ස්කින් ටික එන්න තියෙන්නේ. ඒත් එක්කම ඉතින් දෙකේ ෂොටිත් එක්කම එනවා අපිට AC80 ටික. BR වල ඉතින් හැමෝම වගේ ගහනවා AC80. BR වල ඉතින් AC80 ගහන කට්ටියන් ඉතින් සුපිරි AC80 ටිකක් තමයි මේ ගන්න. ඉතින් හැමෝම අරන් හොඳට සෙල්ලම් කරන්න. දෙකේ ෂොටි ස්කින් ටික ඉතින් ගන්න කට්ටිය දැන් ඉතින් මන්ත්ලි එහෙම ගහලා තියාගන්න. හරි, ඉතින් අපි වැඩි කතා නැතුව දැන් බලමු ඊළඟට අපිට එන්න තියෙන්නේ මොකක්ද කියලා. හරි, ඉතින් අපිට ඊළඟට එන්න තියෙන්නේ පරණ බන්ඩල් ටිකක්. අපි බලමු ඉතින් මේ බන්ඩල් ටික මොනවද කියලා. හරි, ඉතින් අපිට මෙන්න මේ බන්ඩල් ටික තමයි ඉතින් එන්න තියෙන්නේ. අපිට කලින් ෆ්‍රී දීපු බන්ඩල් එකකුත් තියෙනවා. ඒ බන්ඩල් අර වට්ටක්කොළු බන්ඩල් එක අපිට කලින් ෆ්‍රී දුන්න ඔයාලට මතක ඇති. ඒ බන්ඩල් එකත් ඉතින් මේකට දීලා තියෙනවා. මම ඉතින් මේ බන්ඩල් හතරටම වගේ වැඩි කැමති නැහැ. හින්දා මම මේක වැඩි ස්පින් කරන්න වැඩි නෙමෙයි ස්පින් කරන්න යන්නේව නැහැ. ඒ ජෙම් තියාගෙන ඉතින් වෙන මොකක් හරි ගත්තා නම් විතර සතුටුයි. ඒ හින්දා මේ වැඩි ස්පින් කරන්න යන්නේ නැහැ. හරි, ඉතින් අපි බලමු වැඩි කතා නැතුව ඊළඟ එන්න තියෙන්නේ මොනවද කියලා ඊළඟට. හරි, ඉතින් ඊළඟට එන්න තියෙන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන් ඉන්න දෙයක් තමයි. හැමෝම දැම්ම ඉඳන් බලන් ඉන්න මේ ගන්න ස්කින් ටිකක් තමයි එන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ UMP ස්කින් ටික තමයි ඉතින් අපිට එන්න තියෙන්නේ. UMP ස්කින් ටික නම් පට්ටම UMP ස්කින් ටික. හරි, ඉතින් මේ UMP සෙට් එකත් එක්ක ඉතින් අපිට XM8 සෙට් එකක් බලා ගන්න පුළුවන්. ඒ XM8 සෙට් එක සුපිරිම XM8 සෙට් එකක්. මේකට ඉතින් කැමති කට්ටිය ඉතින් දැම්මිලා ජිම් රෙඩි කරලා තියාගන්න. හරි බූස්, ඉතින් ඊළඟට එන දින මං ආසම දේවල් ටික මේක නම් ඉතින් ළඟදී එන එකක් නෙමෙයි. මේක ඉතින් මාස කීපයකට පස්සේ තමයි එන්න තියෙන්නේ. මේක මේ දේ නම් මං ආසම දේවල් ටිකක් තමයි තියෙන්නේ. හරි, ඉතින් අපිට අයිමත් YT බෑන්ඩ් සෙට් එක රිටර්න් කරනවා කියලා තියෙනවා. මේ YT බෑන්ඩ් ටික නම් කොහොම හරි ගන්න බලන්න ඕන. රෙඩ් එකට තමයි මම නම් කැමතිම. ඔයගොල්ලොත් ඉතින් පල්ලෙහින් දාන් යන්න ඔයගොල්ලෝ කැමතිම YT බෑන්ඩ් එක මොකද්ද කියලා. මේකට ඉතින් yellow YT එකත් ඇඩ් වෙනවලු. කලින් එකට ඉතින් yellow එක ඇඩ් වුණේ නැහනේ. yellow එකයි green එකයි red එකයි තමයි ඉතින් මේ YT බෑන්ඩ් සෙට් එකට එන්න තියෙන්නේ. ගන්න කට්ටිය ඉතින් දැන් ඉඳලා ජිම් රෙඩි කරගත්තත් ඉතින් කමන්නේ. කරකාල ඉතින් එක්ස්චේන්ජ් කරලා හරි රෙඩ් YT ගන්න ඕනේ. ආසම YT තමයි ඒ. හරි බූස්, ඉතින් බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන සුපිරි බන්ඩල් ටිකක් ගැන තමයි ඉතින් ඊළඟට කතා කරන්නේ. ඒ බන්ඩල් ටික ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැමෝම දන්නවා ඉතින් ඊළඟ මාසෙ ඉතින් මේ බන්ඩල් ටික රිටර්න් වෙනවා කියලා. මේ බන්ඩල් ටිකට ඉතින් කැමති කට්ටිය ඉතින් ජිම් කන්න ලෑස්තිලා ඉන්න. ජිම් ඉතින් ගොඩක් යාවි. මේකට ඉතින් සොම්බි සමුරයි බන්ඩල් එකත් ඇඩ් වෙලා තිනවා. සුපිරිම බන්ඩල් ටිකක් තමයි මේ ටිකට ආසයි. ඉතින් ජිම් ලෑස්ති කරලා තියාගන්න ඉතින් දැන් ඉඳලා ඊළඟ මාසේ මේ ටික එනවා. ඔයගොල්ලෝ ඉතින් මේ ටික එක්ස්චේන්ජ් කරලා ගන්න ගියොත් ඉතින් ඒත් ටෝකන් 500ක් ඕනේ සොම්බි සමුරයි බන්ඩල් එක ගන්න. අනිත් ඒවටත් 225යි 250යි 200යි ඒ අතර තමයි ඉතින් යන්නේ. හරි බූස්, ඉතින් අද ගෙනාවු ඉවෙන්ට් එක ඉතින් ඔච්චරයි.
මම ඉතින් තා මොනහරි තිබ්බොත් ඉතින් මේ අරන් එන්නම්. අදට ඉතින් ගෙනාපු වීඩියෝ එක මෙච්චරයි. හැමෝම ඉතින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක හොඳයිද කියලා. වීඩියෝ එක හොඳ නම් ඉතින් ලයික් එකක් දාන්න. කවුරුත් ඉතින් මේ දැන් සබ්ලා වැඩි වෙන්නෙත් නෑ, සබ්ස්ක්‍රයිබ් කරන්නෙත් නෑ කට්ටිය. හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් සපෝට් එකක් දෙන්න. ඉතින් ෂෙයා පාරකුත් දාන්න. අදට ඉතින් මං ගිහිල්ලා එන්නම්. මගේ උන්ට පරිස්සමෙන් ඉන්නවා ආයෙත් වීඩියෝ එකකින් එනවා.